විශ්වයේ තියෙන ලොකුම අභිරහසක් ගැන කතා කරන්නයි නේද අපි ලෑස්ති වෙන්නේ. ඇත්තටම මේක නිකන් කතා බහකට වඩා ගොඩක් එහාට ගිය සාක්ෂිමත පදනම් වුණු විශ්මයජනක ගවේෂණයක් වේවි. අපි මේ ජීවත් වෙන අපිට පේන විශ්වය තවත් එක විශ්වයක් විතරද? අති දැවැන්ත තාරක මණ්ඩලවල ඉඳලා ඇහැට පේන්නේ නැති තරම් කුඩා උපපරමාණුක අංශු දක්වාම විහිදිලා තියෙන මේ අපේ යථාර්ථයේ සැබෑ ස්වභාවය මොකක්ද? අද අපි මේ විග්‍රහයෙන් හොයලා බලන්නේ අන්න ඒ ගැඹුරු ප්‍රශ්නෙට උත්තර. අපි මේ ගමන යන්නේ හරියට විශ්වීය රහස් පරීක්ෂකයන් වගේ. මුලින්ම අපි කතා කරමු අනන්ත වූ විශ්වීය පරිමාණය ගැන. ඊළඟට ක්වොන්ටම් ලක්ෂණ සහ සම්භාවිතාවන්, ද්විත්ව ස්ලිට් අභිරහස, බහුවිශ්ව න්‍යාය සහ අවසාන වශයෙන් විශ්වීය ක්ෂුද්‍ර තරංග පසුබිමේ ඇති සාක්ෂි ගැන අපි පිළිවෙලින් විමසා බලමු. පළවෙනි කොටස අනන්ත වූ විශ්වීය පරිමාණය, මහා පිපිරුමේ සීමාවන් පුළුල් කිරීම. විශ්වයේ දවන්ත බව ගැන කතා කරද්දී මහා පිපිරුමෙන් පස්සේ මොකද උනේ කියන එක අපි අනිවාර්යෙන්ම බලන්න ඕනේ. හිතාගන්න තමාරුයි නේද? අද වෙද්දි විද්‍යාඥයන්ට නිරීක්ෂණය කරන්න පුළුවන් විශ්වයේ ප්‍රමාණය විතරක් ආලෝක වර්ෂ බිලියන 9.3ක් වෙනවා. ඒක ඇත්තටම අතිවිශාල අවකාශයක්. දැන් මෙතන තියෙන ලොකුම තර්කය මේකයි. මේ අපේ අවකාශය ඇත්තටම අනන්ත නම්, ඒ කියන්නේ කිසිම කෙලවරක් නැත්නම්, ඒක ඇතුලේ තියෙන පදාර්ථයන් සහ අංශුන් එකතු වෙලා හැදෙන්න පුරුවන් රටා ගණනට සීමාවක් තියෙන්න ඕන. සරලවම කිව්වොත්, තාර්කිකම බැලුවම මේ අනන්ත වූ අවකාශයේ කොහේ හරි තැනක අපේ මේ ලෝකයට 100%ක්ම සමාන තවත් ලෝක අනිවාර්යයෙන්ම තියෙන්නම ඕන. දෙවනි කොටස ක්වොන්ටම් ලක්ෂණ සහ සම්භාවිතාවන්, උපපරමාණුක ලෝකයට පිවිසීම. දැන් අපි මේ මහා පරිමාණයෙන් ටිකක් මිදිලා අන්වේක්ෂීය ලෝකයට, ඒ කියන්නේ අතිශයින්ම කුඩා උපපරමාණුක ලෝකයට යමු. ඉලෙක්ට්‍රෝන, ෆෝටෝන වගේ ඉතා කුඩා අංශු හැසිරෙන්නේ හරිම පුදුමාකාර විදිහට. කවුරුත් ඒ දිහා බලන් ඉන්නේ නැති වෙලාවට ඒ අංශු පවතින්නේ හුදෙක් වියහැකි සම්භාවිතාවන් විදිහට විතරයි. මේකට අපි කියනවා ක්වොන්ටම් සුපිරිස්ථානගත වීම, එහෙමත් නැත්නම් ක්වොන්ටම් සුපර්පොසිෂන් කියලා. මේකෙන් අපිට පැහැදිලි වෙන ලොකුම දේ තමයි අපේ එදිනෙදා ජීවිතයේ අපි දකින සාමාන්‍ය පුරෝකථනය කරන්න පුරුවන් භෞතික ලෝකයක් කිසිම විදිහකින් පුරෝකථනය කරන්න බැරි ක්වොන්ටම් ලෝකයක් අතර තියෙන දැවැන්ත පරස්පරතාවය. සාමාන්‍ය ලෝකයේ යම්කිසි වස්තුවක් තියෙන එක නිශ්චිත තැනක වුණාට ක්වොන්ටම් ලෝකයේදී ඒ වස්තුවට එකවර තැන් කීපයකම වුණත් පවතින්න පුළුවන්. තුන්වෙනි කොටස ද්විත්ව ස්ලිට් හෙවත් ඩබල් ස්ලිට් අභිරහස. යථාර්ථයට අභියෝග කරන පරීක්ෂණය. මේ ක්වොන්ටම් සම්භාවිතාවන් ගැන හරියටම තේරුම් ගන්න නම් භෞතික විද්‍යාවේ තියෙන අතිශය ප්‍රසිද්ධ ද්විත්ව ස්ලිට් පරීක්ෂණය ගැන අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනි. මේ පරීක්ෂණයේදී කරන්නේ සිදුරු දෙකක් තියෙන බාධකයක් හරහා ආලෝක අංශු, ඒ කියන්නේ ෆොටෝන යොමන එක. කවුරුත් නිරීක්ෂණය කරන්නේ නැති වෙලාවට මේවා හරියට ජල තරංග වගේ හැසිරෙනවා. හැබැයි පුදුමේ කියන්නේ කවුරු හරි ඒ දිහා බලන්න ගත්තොත්, නිරීක්ෂණය කරන්න ගත්තොත් ඒ තරංග එකපාරටම සාමාන්‍ය අංශු වගේ හැසිරෙන්න ගන්නවා. ඒ කියන්නේ අපේ නිරීක්ෂණය කිරීම කියන ක්‍රියාව පමණක්ම මේ අංශු වලට එක නිශ්චිත තත්ත්වයක් තෝරා ගන්න බල කරනවා. හරියට නිකන් කවුරු හරි බලාගෙන ඉන්නවා කියලා තේරෙනකම් මේ ආලෝක අංශු වලට තමන්ගේ තීරණය ගන්න බඩු ඉන්නවා වගේ වැඩක් මේට. ඒ කියන්නේ යම්කිසි තීරණයක් ගන්න කියලා බල කරනකම් ෆෝටෝන සෑම තැනකම එකවර පවතිනවා. හතරවෙනි කොටස බහුවිශ්ව හෙවත් මල්ටිවර්ස් න්‍යාය. ක්වොන්ටම් තේරීම් වලින් බෙදී යන යථාර්ථයන්. ඔබට දැන් හිතෙන්න පුළුවන් මේ අමුතු ක්වොන්ටම් හැසිරීම් කොහොමද සමාන්තර විශ්යන් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. හියු එවරට් වගේ විශිෂ්ට විද්‍යාඥයන් යෝජනා කළේ අපි යම් දෙයක් නිරීක්ෂණය කරද්දී අර කලින් කියපු සම්භාවිතාවන් නිකම්ම නැති වෙලා යන්නේ නැහැ කියලයි. ඒ වෙනුවට සිද්ධ වෙන්නේ යථාර්ථයේ ශාඛාවලට නැත්නම් අතුවලට බෙදී යන එක. ඒ කියන්නේ වෙන්න පුළුවන් සෑම ප්‍රතිඵලයක් සඳහාම වෙනමම නව විශ්යක් බැගින් අඛණ්ඩව නිර්මාණය වෙනවා. මේකේ සරල තීරුම මොකද්ද? අපි ගන්න සෑම තීරීමකින්ම යථාර්ථයේ වෙනම සමාන්තර ශාඛාවක් බිහි වෙනවා. ඒ කියන්නේ මේ අතිවිශාල අවකාශයේ කොහේ හරි තැනක අපි ගන්න සෑම විකල්ප තීරණයක්ම, එහෙමත් නැත්නම් සිදුවීමක්ම ඊටම ආවේනික වුණු වෙනමම යථාර්ථයක් විදිහට මේ මොහොතේ සිද්ධ වෙමින් පවතිනවා. පස්වෙනි කොටස විශ්වීය ක්ෂුද්‍ර තරංග පසුබිමේ ඇති සාක්ෂි, මහ පරිමාණයේ සලකුණු සෙවීම. දැන් අපි මේ ක්වොන්ටම් ලෝකයෙන් ටිකට් එළියට ඇවිත් ආයමත් විශ්වයේ අතිමහත් සීමාවන්ට ගිහින් බලමු මේ කියන සමානන්තර ශාඛා ගැන භෞතික සාක්ෂි මොනහරි තියෙනවද කියලා.
විශ්වයේ ක්ෂුද්‍ර තරංග පසුබිම එම නැත්නම් CMB කියන්නේ මහා පිපිරුමෙන් ඉතිරි වුණු දුර්වලතාව විකිරණයට. සරලවම කිව්වොත් මේක හරියට අපේ විශ්වයේ ලදරු කාලේ ගත්ත ෆොටෝ එකක් වගේ. මේ සිතියම ඇතුලේ අපේ සාමාන්‍ය භෞතික විද්‍යාවට පැහැදිලි කරන්න බැරි පුදුමාකාර රහස් සංගවාගෙන තියෙනවා. විද්‍යාඥයන් මේ විකිරණ සිතියම අධ්‍යයනය කරද්දී කිසිම විදිහකින් පැහැදිලි කරන්න බැරි අතිශයින්ම ශීතල වුණු විශාල කලාප, ඒ කියන්නේ cold spots හඳුනාගෙන තියෙනවා. මේතරම් විශාල ශීතල ලපයක් කොහොමද ඇති වුනේ කියන එක සම්මත භෞතික විද්‍යාවටත් ලොකු ප්‍රහේලිකාවක්. මේකට විද්‍යාත්මක න්‍යායයන් කිහිපයක්ම තියෙනවා. එකකින් කියන්නේ මේ අසමානතා අපේ විශ්වයෙන් පිටතින් එන ගුරුත්වාකර්ෂණ බලපෑම් වෙන්න පුළුවන් කියලා. හැබැයි අනිත් න්‍යායය තමයි වඩා සිත් ගන්නාසුළු. මේ අබිරහස් ශීතල ලපේ කියන්නේ වෙනත් සමානාන්තර විශ්වයක් අපේ විශ්වයේ ගැටිලා ඇති වුණු සැපෑ භෞතික තුවාල කැලලක්. එහෙමත් නැත්නම් තැළුණු තැනක් කියලා ප්‍රබල අදහසක් තියෙනවා. අපි අද මේ කතා කරපු කරුණු දිහා බැලුවව අපිට හොඳටම පැහැදිලි වෙනව නේද? ඊ타මත්ම කුඩා උපපරමාණුක අංශුවල හැසිරීම වල ඉඳලා දැවැන්ත විශ්වීය ගැටුම් දක්වාම විහිදලා තියෙන මේ සාක්ෂි නිසා අපේ යථාර්ථය කියන්නේ තාමත් අතිශයින්ම අద్భుත දෙයක් කියන එක. අවසාන වශයෙන් මෙන්න මේ ප්‍රශ්නේ ගැන ටිකක් ගැඹුරින් හිතලා බලන්න. සෑම සම්භාවිතාවක්ම කොහේ හරි තැනක ඇත්තටම සිද්ධ වෙන යථාර්ථයක් නම් මේ මොහොතේ ඉතිහාසයේ කොපමණ අනුවාදයන් ප්‍රමාණයක් කොච්චර වෙනස් විදිහට කොහේ හරි තැනක ක්‍රියාත්මක වෙනව ඇද්ද? අපේ පැවැත්මේ මේ අනන්ත වූ ස්වභාවය ගැන හිතන්න ඔබට ඉඩ හරිමින් යථාර්ථයේ විශ්මයජනක ගෘහ නිර්මාණ ශිල්පය ගැන අද අපි කරපු මේ විග්‍රහය මෙතනින් නිමා කරනවා.